ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතින්ම ඇවිල්ලා තියෙන අලුත්ම ග්‍රෝසා ස්කින් ඉවෙන්ට් එක ගැන. ඉතින් ප්‍රයිම් බැජ් එක 7 8 තියෙන අයට දවස් කිහිපයකට කලින් මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තිබ්බා. ඒ වගේම තමයි තවත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා ප්‍රයිම් බැජ් 7 8 තියෙන අයට මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් මේ ඉවෙන්ට් එකත් ඔයාලට ස්පින් කරලා ඔන්න බන්ඩල් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රයිම් බැජ් එක 1 ඉඳලා 6 වෙනකන් අනිත් අයට මේ ඉවෙන්ට් එක එන දවස් එහෙම මම දාලා තිබ්බේ 24 වෙනිදා තමයි එන්නේ. ඒ වගේම තමයි අලුතෙන්ම අපිට රාමදාන් වලට වෙනස් වෙන දේවල් මිස්ට්‍රි ෂොප් එන දවසේ ඒ වගේම වයිටි කලිසම් ගැන මේ වගේ හැම දෙයක් ගැනම මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් ලින්ක් එක දාලා තියෙනවා. ලින්ක් එකෙන් ගිහලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඔයාලට ගොඩක් වැදගත් දේවල් ඒ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක TikTok එකේ FB එකේ YT එකේ තුනේම තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඔයාලට ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන් ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ කරන නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. හරි දැන් අපි බලමු මේ අලුත්ම ග්‍රෝසා ස්කින් ඉවෙන්ට් එක. ඉතින් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අලුත්ම ඉවෙන්ට් එක. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් අලුත්ම ග්‍රෝසා ස්කින් එක අමුතුම ලුක් එකක් තියෙන්නේ මේ. අම්ම ඒක සුපිරියා. මේකේ අපිට බලා ගන්න පුළුවන් ආම්පරේෂන් ඩබල් ඩැමේජ් එකක්. ඒ කියන්නේ ඉතින් වෙස්ට් එක තිබ්බත් එකයි නැතත් එකයි වගේ වදිනවා අම්මට සිරිවෙන්න. ඉතින් මේක හැබැයි ටෝකන් නම් 200ක් ඕන. එක ගන්න මේ ගන්න එක ගන්න මේ ටෝකන් 200ක් ස්පින් කරලා ගන්න ඕන. ඉතින් මේ වීල් එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් ටෝකන් 10 ඒවා තියෙනවා, 5 ඒවා තියෙනවා, 1 ඒවා දෙකක් තියෙනවා, 3 ඒවා තියෙනවා, දෙකක් දෙකේ ඒවා දෙකක් තියෙනවා. අපි බලමු ඉස්සෙල්ලා මොන ප්‍රී ස්පින් එකකුත් තියෙනවා. ඉතින් අපි ප්‍රී ස්පින් එක දෙන්න කලින් පොඩි ට්‍රික් එකක් යූස් කරමු. හරිද? මම ඉස්සෙල්ලා මේ ට්‍රික් එක යූස් කරන්නේ මෙතනට ඇවිල්ලා වෙපන් රොයල් එකේ දෙකක් දෙනවා. හරිද? ඊට පස්සේ ගෝල්ඩ් රොයල් එකෙත් අපි ප්‍රී ස්පින් එක දෙමු. ඒකත් දීලා අපි මෙතනින් එමු මේකට ඇවිල්ලා මේ ක්ලැචර් කියන මේ ක්ලියර් කියන එක පොඩ්ඩක් තුන් පාරක් අපි දෙන්න ඕන. ඒකත් මන් දීලා ඊට පස්සේ මේ මල්ලක ග්‍රෝසා ස්කින් එකක් තියෙනවා නංග මේ ඒකත් මං ඉවත් කරගන්නවා මෙතනින්. හරි ඒකත් මම මේ විදිහට අයින් කරගන්නවා. ග්‍රෝසා ස්කින් එකත් අයින් කරලා නෝමල් ග්‍රෝසා ස්කින් එක දාගන්නවා. ඉතින් ඔයාලා නිකන් ස්පින් කරලා යන්නේ එකේ අනිවාර්යෙන්ම ට්‍රික් එකක් යූස් කරලා බලන්න ඔයාලටත් වැඩ කරයි. ඊට පස්සේ අපි කැරක්ටර් කෙනෙක් මාරු කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මෙතනින් කැරක්ටර් කෙනෙක් මාරු කරගන්නවා. මේ අලුතෙන් ආපු කැරක්ටර් කෙනෙක් ඉන්නවානේ. මේකද? මෙන්න මේක දාගෙන අපි ස්පින් කරමු. හරි ඒකත් හරි. ඊට පස්සේ අපි ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. හරි ඔන්න මම ඉස්සලම් ප්‍රී ස්පින් එක දෙනවා. අපි බලමු ප්‍රී ස්පින් එකෙන් නම් ඉතින් කාටවත් කරගෙන නැහැ මේක. ප්‍රී ස්පින් එකෙන් මේ ආපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඔන්න ඉතින් අපි ළඟ ඩයමන්ඩ් තියෙනවා 9600ක් විතර. ඉතින් අපි බලමු ඩයමන්ඩ් 2000ක් ඇතුළතවත් ගන්න තිබ්බොත් නම් මට ඇති ගන්න එක. එහෙනම් වටිනවා. හරි අපිට 112 ස්පින් එකක් තව දෙන්න තියෙන්නේ. තාම ටෝකන් 25යි තියෙන්නේ. කට්ටියම බලන්න මේකට මේ කොච්චර ඩයමන්ඩ් යයිද කියලා. තාම ඩයමන්ඩ් 1000කට කිට්ටු වෙන්න දීලා ටෝකන් 50යි. 1000කට කිට්ටු වෙන්න දීලා ටෝකන් 50යි. ඔව්. තාම නෑ. ඒ කැරක්ටර් එක හරියන්නේ නැහැ වගේ අපි කැරක්ටර් මාරු කරලා බලමු පොඩ්ඩක්. අලුත් කැරක්ටර් නෙමෙයි මුව දාගමුකෝ. හරි අපි දැන් ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. කොයිද මේ ග්‍රෝසා එක මේ තියෙන්නේ? හරි කට්ටියම වීඩියෝ එකට අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. හරි ඉතින් අපිට තාම ඩයමන්ඩ් 1000ක් විතර ගිහලා ටෝකන් 72ක් ඇවිල්ලා තියෙන්නේ. අවුලක් නැහැ. සේප් අනිවාර්යෙන්ම මම පහලින් ලින්ක් එකක් දාලා තියෙනවා. වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම. ඒකේ ගොඩක් දේවල් මම කෙටියෙන්ම කියලා තියෙනවා. අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් ජෝක බණ්ඩල් එකක් එන්න තියෙනවා. මේ හැම දෙයක් ගැන මම මේ වීඩියෝ එකේ කියලා තියෙනවා. අනිවාර්යෙන්ම ඔයාලා මේ වීඩියෝ එක බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හැබැයි මේ ඉවෙන්ට් එක නම් ට්‍රික් එක වැඩ නෑ වගේ. කමන්න ඉතින් ඔයාලා ට්‍රික් යූස් කරලා මේ බලන්න. ඉතින් ඔයාලට අම්මට වැඩනේ. අඩු වැඩ ට්‍රික් එක ඇති ඔය ඩයමන්ඩ් ගානකින් ආවා කියන්නේ හොඳටම ඇති යෝ. ඉතින් මම ට්‍රික් එකක් දැම්මොත් ඉතින් මම කටින් වැඩ නෑ කිව්වත් ඉතින් ට්‍රික් එක ඉතින් වැඩ කරනවා කොහේ හරි ඔන්න. වැඩ ට්‍රික් වැඩ කරන්න නැති වුණාද? ඩයමන්ඩ් කීයද ගියේ?
මේ ටෝකන් 118ක් තියෙනවා. ටෝකන් 118න් අපිට මේ බණ්ඩල් එකටත් තියාගන්න පුළුවන් මේ. කොහොමද ඒක? අපිට මෙතනින් එක්ස්චේන්ජ් කරගන්න බෑ මේ දවස් මගේ ප්‍රයිම් බැජ් එක අඩුයිනේ. අඩු සුපිරිය අක්කා. කොහොමද ට්‍රික් එක යූස් කරලා බලන්න ඔයාලත් අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඉඩ තියෙනවා. ඩයමන්ඩ් 7700 8700 9700 ඩයමන්ඩ් 1500ක් 1800ක් වගේ ගිහිල්ලා තියෙනවා. මම හිටියේ ඩයමන්ඩ් 2000 3000ක් වගේ යයි කියලා. 3000ක්වත් යයි කියලා. කොහොම හරි ඔන්න අඩු ගාණක් ගිහිල්ලා තියෙන සුපිරියක් තමයි. ඉතින් ඔයාලා try කරලා බලන්න මොකක් හරි ට්‍රික් එකක් යූස් කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම වෙනවා. මේක ඇනිමේෂන් එකක් තියෙන එක කොහොමද ඒක? ගන්න එක ඇනිමේෂන් එක නම් සුපිරියක්. හරි ඔන්න ග්‍රෝසා එකක් ගත්තා. ඔන්න ග්‍රෝසා එක කොහොමද? අපි මේක පොඩ්ඩක් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මේ ෆයර් කරලා බලමුද? අපි ලෙවල් 3 හෙල්මට් එකයි ලෙවල් 3 වෙස්ට් එකයි දාලා ෆයර් කරමු. කොහොමද කියලා බලන්න. ඇඟට වදිනවා 20 ගණන් වල කෑලි. ඔළුව බලමු. ඔළුවට වදිනවා ළඟ 154ක් වදින ඔළුවට. ඊට පස්සේ වෙස්ට් එකට 20 ගණන් කෑලි වදිනවා. ඊට පස්සේ කකුල් දෙකට බලමු. අඩු කකුල් දෙකට 40ක් වදිනවා. එල ඒක සුපිරි. දුර බලමු අපි. දුර ගහලා දුරත් ඒ ගානම වදිනවා 155ම වදිනවා ඇඟට. ඇඟට 40ක් වදිනවා මේ 26යි නේ 26ක් වදිනවා. කකුල් දෙකට අර ගානම වදිනවා. හොඳයි අවුලක් නැහැ ග්‍රෝසා එක. ඔන්න ඉතින් ග්‍රෝසා එකක් ගන්න try කරන්න ඔයාලා අවුලක්ම නැහැ. ඉතින් මේවා මේ 8 බැජ් අයට නෙමෙයි හොඳ සුල්තාන්ලන්ට නෙමෙයි කියන්නේ මේ දැන් ඔය ඉවෙන්ට් එක ස්පින් කරලා නෝමල් ගන්න හිතාගෙන ඉන්න අයට. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. අනිවාර්යෙන්ම ඩයමන්ඩ් টপ අප් කරගන්න කට්ටියව සෙට් වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා.